හායි යාළුවනේ ඔන්න අද මම vlog එකක් අරගෙන ආවා. මම සාමාන්‍යයෙන් vlogs කරන්නේ නැහැ. ඒත් මට හිතුණා අද ස්පෙෂල් ඩේ එකක් නිසා vlog එකක් අරන් එන්න කියලා. මේ මගේ දෙවෙනි vlog එක. ඉතින් අපි බලමු අද මොකද උනේ කියලා. ඔන්න ඉතින් මේ අදත් රෙඩි වෙලා උදේම වැඩට යන ගමන් තමයි ඉන්නේ. වැඩ කරන තැන මගේ කැම්පස් එකේ යාළුවෝ 10ක් ඉන්නවා. තව අනිත් කැම්පස් වලත් යාළුවෝ සෙට් එකක් ඉන්නවා. ඉතින් අපි වෙන වෙන කැම්පස් වල වුණාට අපි සෙට් එක ඇත්තටම ගොඩක් ෆිට වුණා. හිතා ගන්නත් බැරි තරමට ගොඩක්ම ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් මේ ගෙවෙන්නේ අපේ අවසාන දවස් ටික එතන සයිට් එකේ ඉන්න. ඒක නිසා තමයි මේ විදිහේ වීඩියෝ එකක් කරන්න කියලා හිතුවේ. ඔන්න ඉතින් කතාවේ ඔෆිස් එකටත් ආවා. අපි මේ ඉන්නේ අවසාන දවස් නිසා මම මගේ යාළුවන්ගෙන් පොඩි ප්‍රශ්න වගේක් ඇහුවා කොහොමද යාළුවට ෆීල් වෙන්නේ කියලා. බලමුකෝ යාළුවා මොකද්ද කියන්නේ කියලා. එයාට ෆීල් ගර්ල් එක දානවද? නෑ ෆීල් ගර්ල් එක දාන්නේ. Help me! ට්‍රේන් එක මොකක් වගේ? මගේ ජීවිතේ සතුටුම අවුරුදු තමයි මේක ගත වුණේ. මම ගොඩක් කැමතියි මගේ ට්‍රේනින් එකට. මම ගොඩක් අත්දැකීම් ලබා ගත්තා. මට මන්න අවුලේ ගිහින් වශයෙන් ට්‍රේන් එකට වඩා වටින්නේ දෝනේ. මම ගියපු හොඳම ට්‍රේනින් එක මේක. Oh no! මම ස්ට්‍රක්චර් එකේ දැන් ෆිනිෂින් එක ආසල්ලේ ඉන්නවා. මම තමයි ඉන්න ඩ්‍රස් මේ යන්නේ. මට නම් මේක හරියට අලයක් වගේ. ට්‍රේනින් එක. ඔෆිස් එකේ හිටපු ටික දෙනෙක්ගෙන් විතරයි මට මේ ප්‍රශ්නේ අහන්න හම්බුනේ. ඉතින් ඔන්න දැන් ඕෆ් වෙලා අපි හැමෝමත් එක්ක පොඩි පාටි එකට යන්න හදන්නේ. මොකද අපි අන්තිම දවස් ටිකනේ තියෙන්නේ. ආයේ අපි දවසක හම්බෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. එක එක කට්ටිය එක එක තැන්වල වර්ක් කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා කට්ටියත් එක්ක පොඩි ෆන් එකක් අරගෙන එන්ජොයි කරන්න තමයි මේ දැන් යන්නේ. අපි ලස්සන රෙස්ටුරන්ට් එකක් තමයි සිලෙක්ට් කරගත්තේ. බීච් view එක තියෙන පෝට් view රෙස්ටුරන්ට් කියලා. ඉතින් මෙන්න මේ තියෙන එතන තමයි. අපි එතනට ගිහුව ටයිම් එක නම් ඇත්තටම මරු. ලස්සන සන්සෙට් එකකුත් බලා ගන්න පුළුවන් වුණා අපට ඒ වෙලාවේ. ගිෆ්ට් හම්බුණා ගොඩක් අයගෙන්. මෙන්න මේ ටේප් එක තාමත් මන් ළඟ තියෙනවා හරි පරිස්සමට. ඉතින් හැමෝටම ගොඩක් ආදරේ ඒ දුන්න ආදරේට. සයිට් එකේ කොච්චර වැඩ තිබුණත් වද දෙන යාළුවෝ සෙට් එකක් හිටපු හින්දා ඒ කාලේ ඇත්තටම අමාරුන් නැහැ. ඔන්නෝම තමයි ඉතින් ඒ දවස් ගෙවුනේ. ඉතින් තවත් මේ වගේ ලස්සන වීඩියෝ බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.